අපි අද වැඩ අහංගම විලාහයක වැඩ කරන්නේ. ඒ කොටා මේවා මේ පවුලට පේන්න බලන්න. පවුල බලන්න වීඩියෝ එකෙන් දැන් බලාගෙන වැඩට ආවද නැද්ද කියලා. වීඩියෝ එකක් වැටුනේ නැත්නම් වැඩට ගිහිල්ලා නැහැ නේද? හෙට ඉඳලා පෙන්නන වීඩියෝ වලට වැඩ ගන්න කට්ටිය වැඩට ආවද නැද්ද කියලා නැත්නම් බොරු කියලා ඇවිදින්න යනවා එහෙම. මේ දවස් ටිකේ අර සමාජ මාධ්‍ය වැඩමුළුවට ගියානේ මිනිස්සුන්ට සපෝට් එකක් කරන්න. බණිනෝ ඉඳගෙන මේ වැඩ ඇත්තෑරලා ඕව කරන්න එපා කියලා. ඉතින් අපි සහයෝගයක් දෙන්න මේ වගේ දේවලුත් කරන්න ඕනේ අයි. මිනිස්සේ දෙයක් ඉගෙන ගන්නකොට මිනිස්සුන්ට දෙයක් කියලා දෙන්න. මේ වගේ දෙයකට පොඩි සහයෝගයක් අපි ලබා දෙන්න ඕන අනිවාර්යයෙන්. පුළුවන් දෙයක් නම් හැමෝටම කියලා දෙනවා. ඔන්න ඔය වගේ ඉතින් විශ්වාසවන්ත වැඩ කරන නිසා තමයි මේ වගේ වැඩ හම්බෙන්නේ. නැත්නම් හම්බෙන්නේ නැහැ. ඊළඟ ගුරුකෝලේ යන්නේ ගෝලපුරා. ගෝලපුරා ඉන්න එන්නන්න කැමති නැති එක කියලා පෙන්නනවද? එන්නන්න කැමති නැති එක නේ වීඩියෝ වල. මල්ලි වැඩනේ. වගේ ලස්සන තැනක තමයි වැඩ කරන්නේ. මේ සම්පූර්ණ විලායකම රිපෙයාර් එකක් කරන්න තියෙන මේවා ස්ප්‍රේ කරලා ඉවරයි. සම්පූර්ණ මුළු විලායකම රිපෙයාර් කරන්න තමයි තියෙන්නේ. ගට්ටිය වැඩ ගාල්ලාවට විතරයි වැඩ කරන්නේ. දුරින් කෝල් ගන්න එපා වැඩ කරන්න. මම යන්නේ නැහැ ගාල්ලාවට වැඩ විතරයි කරන්නේ. ඉතින් ගොඩක් වැඩවලට කෝල් එනවා. දුර යන වැඩ කරන කොල්ලෝ මේව කරන කොල්ලෝ ඉන්නවනම් වීඩියෝස් දාලා වැඩ නැහැ කී කී ඉන්නම වැඩ තියෙනවා. එතකොට අනිවාර්යෙන් වැඩ සෙට් වෙවි. හරියට වැඩ කරනවා නම් ඒක ඉන්නවා ඔළුවේ ඉඳලා තින්ද ගන්න තියෙනවා. එනදී ඔන්න අද වැඩපළ පෙන්නවා. ඉතින් ඒ වගේම තමයි මතක් කරන්න ඕන මේ එන 26 බස්නාහිර පළාත් මහා සමුළුව තියෙනවා. සෝෂල් මීඩියා කරනවා තමන්ගේ ව්‍යාපාරික දේවල් කොහොමද කරගන්න කියලා දෙන ගංගසිරිපුර ධම්මාලෝක හාමුදුරන්ගේ වැඩසටහන පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ තමයි තියෙන්නේ සවස් 2ට. ඉතින් හැමෝම බස්නාහිර පළාතේ අය පමණක් ඒකට සහභාගී වෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ගාල්ලෑවට සහභාගී වෙන්න බැරි වුණා කියලා දකුණේ වැඩමුළුවට බස්නාහිර පළාතේ වැඩමුළුවට යන්න එපා. ඔයාලා වෙනුවෙන් සමුළුවට යන්න එපා. ඔයාලා වෙනුවෙන් ගාල්ලේ සංවිධානය කරන වැඩමුළුවක් අනිවාර්යයෙන්ම තියෙනවා. එදා ඇවිල්ලා WhatsApp කරපු අයගේ වැඩමුළු ටික තියලා අවසානයේ ඒ අය අවශ්‍ය අය තෝරලා තව වැඩමුළුවක් පවත්වන්න තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා දකුණු පළාතෙන් බස්නාහිර පළාතේ වැඩමුළුවට ගියා කියලා ඔයාලට ආයේ වැඩමුළුවක් ගන්න යන්න වෙන්නේ බස්නාහිර පළාතනම තමයි WhatsApp කරෝති. ඒ නිසා දකුණු පළාතේ අය දකුණු පළාතෙම ඉන්න. එතන බස්නාහිර පළාතේ අය පමණක් එකතු වෙලා මේ වැඩේ යනවා. මේක දේශපාලන රැලියක්වත් කිසිම දෙයක් නෙමෙයි. සමාජ මාධ්‍යවල ජීවිතේ දිනන්න කියලා දෙන වැඩමුළුවක්. එහෙනම් අනිවාර්යෙන් එදාට මම සහභාගී වෙනවා විශේෂයෙන් මුන්වහන්සේගේ සහයෝගයක් විදියට. හැමෝම බස්නාහිර පළාතේ වට ඉන්න හැමෝම පනාගොඩ බෝධිරාජාරාම විහාරස්ථානයේ මේ එන 26 වෙනිදා සවස් 2කට එන්න කියලා ඉල්ලීම කරන ගම මේ වීඩියෝ එක හැමෝම ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. හැමෝටම ගොඩාක් ස්තුතියි.